සම්බන්ධයක් එකපාරටම ඉවර වුණා කියලා කවදාරි හිතිලා තියෙනවද හිතා ගන්නවත් බැරි විදියට. හැබැයි අද අපි මේ කතා කරන්න යන්නේ ඒ ගැන හුඟක් අය කතා නොකරන ටිකක් ගැඹුරු ඇත්තක් ගැන. ඒ තමයි ආදරිය සෙනෙහස කියන දේ. කොහොමද එහෙම හිට අපිටත් හොරෙන්ම වගේ ගිලිහිලා යන්නේ කියන එක. ඔයා මේක අහන්න ඕන දැන්ම. හරිම හදිසි ඇඟීමක් නේද? මොකක් හරි වැරද්දක් වෙනවා කියලා හිතට දැනෙනකොට දැන්ම කතා කරන්න ඕන කියලා හිතන ඒ මොහොත. අන්න ඒක තමයි මේ කතාවේ හරියටම මැද. අපි වහාම අවධානය දෙන්න ඕන දෙයක් ගැන තමයි මේ කියන්නේ. හරි. සාමාන්‍යයෙන් කවුරුත් හිතන්නේ මොකද්ද? ආදරයක් නැති වෙන්නේ එක ලොකු රණ්ඩුවකින් එක දවසකින් කියා. ඒත් අපි බලමු ඒ කතාව ඇත්තක්ද නැත්නම් අපි හැමෝම අහුවෙලා ඉන්න මිත්‍යාවක්ද කියලා. ඇත්තටම කෙනෙක්ගේ හිතේ තියෙන ආදරය නැති වෙනවා කියන්නේ එකපාරට ගහන අකුණක් වගේ දෙයක් නෙවෙයි. එහෙම ක්ෂණිකව වෙන්නේ නැහැ. ඒකට වඩා එක සමානයි හිමිහිට අවුරුදු ගාණක් තිස්සේ වතුර බිඳුව වැටිලා ගලක් දිය වෙලා යනවා වගේ. හරිම හිමින් සිද්ධ වෙන ක්‍රියාවලියකට. ඉතින් අපි ඔන්වේ මවාගෙන ඉන්න මිත්‍යාව තමයි සම්බන්ධයක් කියන්නේ එකපාරට පොළවේ ගහලා කුඩු වෙන වීදුරුවක් වගේ දෙයක් කියලා. බොම් ඉවරයි. හැබැයි ඇත්ත යථාර්ථය ඒක ඊට වඩා හුඟක් වෙනස්. ඒක හරියට මුහුදු වෙරළක හදපු ලස්සන වැලි මාලිගාවක් වගේ. එක රළ පාරක් යනවා ටිකක් දිය වෙනවා. තව එකක් එනවා. තව ටිකක් දිය වෙනවා. හිමිහිට සිද්ධ වෙන දියවීමක්. මතක තියාගන්න ඕනම දේ තමයි මේක එක දවසකින් වෙන්නේ නෑ කියන එක. එනනම් මේ හිමින් වෙන වෙනස පටන් ගන්නෙ කොහෙන්ද? පුදුම හිතන දෙයක් තමයි මේ හැම දෙයකම මුල තියෙන්නේ අපි හැමෝම වගේ ඕක මොකද්ද කියලා අකදාන හරිම පොඩි කියලා හිතන දණකින්. මොනවද මේ පොඩි දේවල් කියන්නේ? ඒ කියන්නේ දවස ගානේ එකිනෙකාට දෙන අවධානය. ඔයාද ලස්සනයි කියන එක, තේ එකක් හදලා දෙන්නද, අහන එක, අන්න ඒ වගේ පුංචි දේවල්. මේවා තමයි ඇත්තටම සම්බන්ධයක අත්විවරම. හරියට ගෙයක් හදද්දී එකින් එක තියෙන ගඩොල් කැට වගේ. මෙන්න මේ වචන ටික තමයි හැමදේම පටන් ගන්න තැන. small things ignore කරනකොට අන්න එතනින් තමයි කතාව පටන් ගන්න. අර අපි කතා කරපු අත්විවරමේ පළවෙනිම එරිතැලීම ඇති වෙන්නේ හරියටම මෙතනදී. හොඳයි. ඉතින් ඔය පොඩි දේවල් ඉග්නෝර් කරාට පස්සේ මොකද වෙන්නේ? අපි බලමු කොහොමද මේ නිශ්ශබ්ද අපිටත් හොරෙන් වෙනස් වීම සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනස කොච්චර නිශ්ශබ්දද කියනවනම් මුලෙදි ඒක දැනෙන්නේවත් නැහැ. හරියට ඇඳුමක නූලක් හිමින් ගැලවිලා යනවා වගේ. මුලින්ම පේන්නේ නැහැ. හැබැයි කාලයක් යද්දි තමයි තේරෙන්නේ ලොකු හිලක් හැදිලා කියලා. ඊට පස්සේ ටිකෙන් ටික දෙන්නෙක් අතර දුරක් හැදෙන්න පටන් ගන්නවා. මේ භෞතිකව තියෙන දුරක් නෙමෙයි, හිතේ දුරක්. කලින් එකට කරපු දේවල් දැන් තනියම කරනවා. හිතේ තියෙන දේවල් කතා කරන එක අඩු වෙනවා. අන්න ඒක තමයි සම්බන්ධයේ දිය වෙලා යන එකේ ඊළඟ පියවර. අර අපි කලින් කතා කරපු ගඩොල් මතකද? පොඩි දේවල් කියන අන්න ඒ ගඩොල් එකින් එක ගැලවිලා යන්න පටන් ගත්තම මුළු අත්විවරයම දුර්වල වෙනවා. හරියට ශක්තිමත්ව තිබ්බ බිත්තියක් ටිකෙන් ටික බුරුල් වෙලා කුඩු වෙලා යනවා වගේ. අන්තිමට මේ හිමින් ගිය ගමනේ ප්‍රතිඵලය තමයි මේක. slowly everything change වෙනවා. ඒ කියන්නේ හිමිහිට හැමදේම වෙනස් වෙනවා. ඒ වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ ඉස්සර තිබ්බේ සම්බන්ධය නෙමෙයි. ඒක තමයි මේ කතාවේ කනගාටුදායකම අවසානය. හොඳයි. එහෙනම් අපි මේ මුළු ක්‍රියාවලිය ගැනම පොඩ්ඩක් ආපහු හැරිලා බලමු. ඉතින් අපි මේ කතා කරපු දේවල් එක්ක අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ. ආදරයක් නැති වෙලා යන එක කියන්නේ එකපාරට වෙන දෙයක්ද? එහෙම නැත්නම් හුඟක් කල් යන ක්‍රියාවලියක්ද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අන්තිමටම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. ලොකු වෙනසක් කවදාවත් එක දවසකින් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ හිමිහිට. දවසින් දවස අපි නොකරන අර පොඩි දේවල් වලින්. ඉතින් ඒ පොඩි දේවල් වලට දෙන සැලකිල්ල තමයි සමහර වෙලාවට හැමදේම තීරණය කරන්නේ.